පිටි කොටන්නේ හලන්නේ නැතුව අපි කඩෙන් ගෙනාව වගේ ආප්ප ගෙදරදීම හදන්නේ කොහොමද කියලා බලමුද? ඉතින් මෙන්න මේ වගේ ආප්ප ලස්සන රසට හදලා බලමු. අපි මෙන්න මේ ප්‍රමාණයේ කැකුළු හාල් කෝප්ප දෙකක් පොඟව ගමු. හොඳට හොදලා ගමු අපි මේ හාල් ටිකේ නම්. දැන් මේ හාල් වැහෙන ප්‍රමාණයට වතුර දාලා පැය දෙකක් අපි පෙඟෙන්න තියමු. දැන් මේ පැය දෙකකට පස්සේ ඉතින් අතින් පොඩි වෙනවද කියලා බලලා ගත්තු හාල් එක තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් අපි පොඟව ගත්තු හාල් ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා මේකට පොල් කිරි එකතු කරගන්නවා. මම මේකට පොල් කිරි අඬු කෝප්ප එකමාරක් තමයි ගත්තේ. මේ මිශ්‍රණයට පාන් පිටි මේස හැන්දි 4කුයි සීනි මේස හැන්දකුයි ඊස්ට් තේ හැන්දි එකකුයි එකතු කරනවා. අපි දැන් මේක කෑලි හිටින් නැති වෙන්න හොඳට බ්ලෙන්ඩර් කරගමු. මේ මිශ්‍රණය භාජනයකට දාලා පැයක් විතර හොඳින් වහලා තියමු. දැන් ඔයාලට පේනවනේ හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. දැන් අපි ආප්ප හදන්න ගන්න වෙලාවට රස අනුව ලුණු එකතු කරගමු. මිශ්‍රණයේ උකු ගතිය වැඩි වගේ නම් අපි පොල් කිරි ටිකක් තව එකතු කරගමු. දැන් අපි ආප්ප එක එක පුච්ච ගමු එහෙනම්. අද මුලින්ම මාත් එක්ක එකතු වෙනව නම් මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඔයාගෙන් ආදරයෙන් ඉල්ලනවා. තව වීඩියෝ එකකින් නැවත එනකම් පරිස්සමින් ආදරයෙන් ඉන්න.